කොහොමද යාළුවනේ මගේ channel එකට ඔයා සාදරයෙන් පිළිගන්නවා. ඔයාගේ පෙනුම මේන්ටේන් කරගන්න ඕන නම් ඔයා සැලකිලිමත් වෙන්න ඕන වගේම කරන්න ඕන දේවල් මොනවද කියලා මම අද මේ වීඩියෝ එකකින් කියලා. පළවෙනි දේ තමයි සුවනින්දක් ලබා ගැනීම. කොහොම හරි අපේ වැඩ කළමනාකරණය කරගෙන හොඳ නින්දක් ලබා ගැනීමෙන් අපිට ආකර්ෂණීය පෙනුමක් ලබා ගැනීමට හැකි වෙනවා. විඩාබර මුහුණ අපේ ආකර්ෂණීය පෙනුම නැති කරනවා. ඔයාට පැය 7-8ක නින්දක් ලබා ගන්න පුළුවන් වුණොත් ඊළඟ දවස හරි සැහැල්ලුවෙන් ලස්සනට පටන් ගන්න පුළුවන් වෙනවා. ගොඩක් අයට මගහැරෙන දෙයක් තමයි self care. තමා වෙනුවෙන් කාලය වෙන් කරන එක අපේ වගකීමක්. skin care, hair care, නිදහසේ කෝපි කෝප්පයක් බොන එක, ඒ මොනවත් බැරි වුණොත් ෂවර් එකක් හරි දාගන්න එක අපේ වගකීම. ඔයාට හොඳ පෙනුමක් ලබා ගන්න ඕන නම් self care වලට මුල් තැන දෙන්න වෙනවම තමයි. අමාරු වෙනුනත් ටිකෙන් ටික පටන් ගන්නම වෙනවා. හැමදාම බැරි වුණත් සතියන්තයේ හරි විනාඩි 20-30ක කාලයක් අරගෙන එක්සර්සයිස් කිරීම අනිවාර්යෙන් වැදගත් වෙනවා. මොකද අපේ ශරීරයේ හැඩය පවත්වා ගැනීමට, නිරෝගීව ජීවත් වීමට සහ ආකර්ෂණීය සිටීමට නම් එක්සර්සයිස් කිරීම ඉතාම වැදගත්. භාවනා කිරීම වගේ ඔයාලට මානසික සුවය සහ මානසික ඒකාග්‍රතාවය ඇති කරගන්න පුළුවන්. දවසට විනාඩි 10ක් 15ක් හරි භාවනා කරනවා නම් ඔයාලට ඒකේ ලැබෙන ප්‍රතිඵලය ඉතාමත් ඉහළයි. කොන්ෆිඩන්ස්. එහෙමත් නැත්නම් තමන් ගැන තියෙන විශ්වාසය අනිවාර්යෙන් වර්ධනය කරගත යුතුයි. ඒක රැයකින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. තමන් කැමති අඳුම අඳින්න, තමන්ගේ අදහස ප්‍රකාශ කරන්න බය නැතුව දෙයකට මුහුණ දෙන්න පුළුවන්කම හදා ගන්න ඕනේ. මේ දේවල් මේ විදිහට කරගෙන යනකොට තේරෙයි ඔයා හොඳ විශ්වාසයකින් ජීවත් වෙනවා කියලා. ඔයාගේ පාට සුදු වුණත්, කළු වුණත්, කෙට්ටු වුණත්, මහත් වුණත් ඔයාට පහසු ඔයා කැමති අඳුම විතරක් අඳින්න බලන්න. ඔයා කැපිලා පේන්න ඕනේ කියලා ෆැෂනබල් කෙනෙක් වෙන්න ඕනේ නැහැ. ඔයා පිරිසිදුවට චාම්ව ලස්සනට පිළිවෙලට ඇඳලා ඉන්න. අපේ ඉරියව් නිවැරදිව පවත්වා ගත්තොත් අපේ ශරීරයේ පෙනුම වැඩි දියුණු කරගන්නත් ඔයාලට පුළුවන්. ඉස්සෙල්ලාම පුංචි ස්ටෙප් එකකින් පටන් ගන්න. ඔයාට ආස ඇඳුම අඳින්න, ඔයාට කරන්න ආස හිතුණත් ඒ දේ ඔයාට සුදුසු නෑ කියලා හිතන එක නවත්තන්න. ඒ දේ කරන්න පුළුවන් කියන මයින්ඩ්සෙට් එක ඔයා හදාගන්න. ඔයාට මේ වීඩියෝ එක වැදගත් වෙන්න ඇති කියලා මම හිතනවා. ඉතින් දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න.